මේ වෙනකොටත් ඔයා රිසර්ච් එකක් කරලා ඔයා කරන කන්ටෙන්ට් එක මොකක්ද කියන එක තෝරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම තෝරගත්ත කන්ටෙන්ට් එකට අදාළව ChatGPT යූස් කරලා ප්‍රොම්ප්ට් එකක් හදාගෙන ප්‍රොම්ප්ට් එකෙන් ඉමේජ් එකක් ජෙනරේට් කරලා ඊට පස්සේ වීඩියෝ එකක් ඇනිමේට් කරන විදිහ කොහොමද හරියටම කරන්න කියන දේ තමයි මම කියලා දෙන්නේ. ඉතින් A to Z මේ දේවල් මම සරලව ඔයාලට කියලා දෙද්දි මං හිතනවා ඔයාගේ පේජ් එක grow කරගන්න ඔයාට ඔයාගේ කන්ටෙන්ට් එක valuable කන්ටෙන්ට් එකක් කරගන්න මේක ගොඩක් උදව් වෙයි කියලා. සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා SL Mr. Brother YouTube channel එකෙන් මගේ යාළුවෝ හැමදෙනෙක්ටම. Facebook monetization ගැන කරන අපි playlist එකේ මේ තුන්වෙනි වීඩියෝ එකේ විදිහට මම මේ වීඩියෝ එකේදී ඔයාට ඔයාගේ niche එකට අදාළව post එකක් හදාගන්නේ කොහොමද, වීඩියෝ එකක් generate කරගන්නේ කොහොමද, prompt එකක් හදාගන්නේ කොහොමද කියන කාරණේ ගැන කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක වට ගොඩක් වැදගත් වීඩියෝ එකක්, ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු වීඩියෝ එකක්. ඒක නිසා ඉක්මනටම අපි වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම ඔයා niche එකක් තෝරගන්න ඕනේ. මම මේ niche එකක් ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා අපි කරන page එකට අදාළ content එක. ඉතින් මේ වෙනකොටත් ඔයා research එකක් කරලා ඔයා කරන content එක මොකක්ද කියන එක තෝරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම තෝරගත්ත content එකට අදාළව ChatGPT use කරලා prompt එකක් හදාගෙන prompt එකෙන් image එකක් generate කරලා ඊට පස්සේ වීඩියෝ එකක් animate කරන විදිහ කොහොමද හරියටම කරන්න කියන දේ තමයි මම කියලා දෙන්නේ. ඉතින් A to Z මේ දේවල් මම සරලව ඔයාලට කියලා දෙද්දි මං හිතනවා ඔයාගේ page එක grow කරගන්න ඔයාට ඔයාගේ content එක valuable content එකක් කරගන්න මේක ගොඩක් උදව් වෙයි කියලා. ඉතින් මගේ content එක වෙන්නේ dog වුණාට මගේ dog category එක යටතේ මම sub niche එකක් තෝරගත්තා. මේ rainbow bridge dog කියන එක. ඉතින් මේ rainbow bridge dog කියන concept එක එන්නේ මේ pets ලට ආදරය කරන dogs ලට ආදරය කරන අයට ඒගොල්ලෝ dogs ලා නැති වුණාට පස්සේ ඒගොල්ලෝ මැරුණාට පස්සේ ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ dogs ලා rainbow bridge එකට යනවා කියලා. ඉතින් එතනදී මේ concept එකට අදාළව තමයි මම මේ niche එක තෝරගෙන මම කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ දේවල් කරන්න කියලා. ඉතින් මේක ඔයාට ඔයාගේ niche එකට apply කරලා ඔයාට පුළුවන් ඔයාගේ Facebook page එකට valuable content එකක් කරන්න. ඉතින් අපි කොහොමද කරන්න කියලා බලමු. මම A to Z ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මගේ ChatGPT එකට ගිහිල්ලා මම මගේ idea එක Singlish වලින් මේ විදිහට type කරනවා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේක ගොඩාක් සරලව මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම ඔයාලට ඔළුවට දාගන්න ඕනේ idea එක. දැන් මෙතන මම Singlish වලින් මම කියලා තියෙන්නේ මගේ මේ වගේ Facebook page එකක් මම කරන්න පටන් ගන්නවා dogs ලා ගැන. එතනදිත් මම මගේ image style එකක් මම එයාට කියනවා. ඊට පස්සේ 10 second videos හදන්න කියන එක කියනවා. ඊට පස්සේ මට image එක මුලින්ම generate කරලා දෙන්න කියලා මම prompt එකක් ඉල්ලනවා. ඉතින් මේ විදිහට මම Singlish වලින් තමයි ගහන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ කරන විදිහටම කරන්න. මෙතන බය වෙන්න දෙයක් නැහැ. English වලට බය වෙන්න එපා. ඔයා Singlish වලින් ගහන්න. ඉතින් මේ AI tools ඔයාට ඇවිල්ලා තියෙන්නේ වැඩ පහසු කරන්න මිසක් වැඩ අමාරු කරන්න නෙමෙයි. ඉතින් ඒක ඔයා ඔළුවේ තියාගෙන වැඩ පටන් ගන්න. මම ඔයාට හැමදේම කියලා දෙන්නම්. මෙතනදී ඔයා මේ මම කියන විදිහට ඔයා වැඩ ටික පටන් ගන්න. දැන් මම ඉල්ලලා තියෙන්නේ 9/16 size එකට. image එකක් මට generate කරලා ඉල්ලන්නේ ඒ size එක. මොකද ඒ size එක තමයි මම මගේ reels වලට මම දාන size එක. ඉතින් ඒ size එකට තමයි image එක මම මුලින්ම generate කරගන්නේ. එහෙම generate කරගත්තට පස්සේ මට අදාළ විදිහට මගේ style එකේ විදිහට කියලා මම generate කරගත්තට පස්සේ image එක මට ChatGPT එකෙන්ම මේ විදිහට මට generate කරලා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් දැන් මම මේ විදිහට generate කරගත්තට ඔයාට පුළුවන් මෙතනදී image prompt එක ඉල්ලන්න. image prompt එක ඉල්ලුවාට පස්සේ ඔයාට පුළුවන් nano banana එකට ගිහිල්ලා ඒ කියන්නේ flow එකේ ඔයාට free nano banana එකෙන් අපිට image generate කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ prompt එක ඔයාට දීලා image එක generate කරගන්න. ඉතින් ChatGPT එකෙත් මේ විදිහට generate කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම image එක generate කරගත්තට පස්සේ මට ඕනේ video prompt එකක්. ඊට පස්සේ මම මේක Singlish වලින්ම මේ විදිහට කියනවා මට අවශ්‍ය වෙන්නේ 10 second video prompt එකක් කියලා. ඉතින් මේ විදිහට video prompt එකක් මම ඉල්ල ගන්නවා ChatGPT එකෙන්. මම මේ ඔයාලට කියලා දෙන්නේ මේ chat එකක් ඇතුලේ ඔයාගේ වැඩේ කරගෙන යන විදිහ. මොකද මේ බේසික් දැනුම ඔයා දැනගෙන ඉන්න ඕන නිසා තමයි මම මේ විදිහට ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ ගැනත් මම වීඩියෝ එකක් වෙනම කරගෙන ඉන්නම්. මාස්ටර් ප්‍රොම්ප්ට් හදන්නේ කොහොමද? මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් හදාගෙන අපි ඉදිරියට කොහොමද අපි content create කරගෙන යන්න කියන එක ගැන මම වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ මෙතනදී 10 second video prompt එක මට
chat GPT එකෙන්ම දෙනවා. ඉතින් ඔයාට මේ සිංග්ලිෂ් වලින්ම අපි ඉල්ලපුවාම chat GPT එකෙන් සිංහලෙනුත් එක්ක තමයි දෙන්නේ. ඉතින් ඔයාට කියව ගන්න ලේසි. කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. ඔයා මේ විදිහටම ඔයාගේ වැඩ ටික ඔයාට page එක grow කරගන්න කම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ tools ඔයා use කරන්න බය වෙන්න එපා කිසිම හේතුවකින්. ඊට පස්සේ ඔයා video prompt එක මේ විදිහට copy කරගන්න. කොපි කරගෙන ඔයා යන්න ඕනේ Google Flow එකට. Google Flow එක ගැන ඔයා දන්නේ නැත්නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මම ඒක ගැන ඔයාට කියලා දෙන්නම් වෙනමම. හරි. ඊට පස්සේ ඔයා Google Flow එකට මේ විදිහට ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ image එක වීඩියෝ එකක් විදිහට animate කරගන්න. ඉතින් වීඩියෝ එකක් හදාගන්න. අපි මුලින්ම ChatGPT එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම generate කරගත්ත image එක download කරගමු. Google Flow එකට ඇවිල්ලා ඔයා ඒ image එක මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් ඔයා Nano Banana එකෙන් ඒ කියන්නේ මේ Google Flow එකෙන්ම image එක generate කරා නම් මේ විදිහට අප්ලෝඩ් කරන්න ඕනේ නෑ. හැබැයි මම ChatGPT එකෙන් image එක generate කරගත්ත නිසා මම මේ විදිහට Google Flow එකට මගේ image එක අප්ලෝඩ් කරගන්නවා. අප්ලෝඩ් කරගත්තට පස්සේ මම මේ image එකට අර අපි ChatGPT එකෙන් animate කරගන්න 10 second video prompt එක මෙතෙන්ට paste කරගන්නවා මේ විදිහට. අපේ image එක select කරලා වීඩියෝ ප්‍රොම්ප්ට් එක දීලා අපේ වීඩියෝ එක හැදෙන්න ඕනේ settings කීපයක් මේ විදිහට හදා ගන්නවා. ඉතින් මට අවශ්‍ය වෙන විදිහ තමයි මේක. ඒ කියන්නේ 9:16 size එකට 10 second one clip එකක් තමයි මට ඕනේ වෙන්නේ. ඉතින් මේ විදිහට මම settings ටික හදා ගන්නවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම දැන් Google Flow එකේ ඔයාට watermark නැතුව generate කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ watermark එක off කරලා generate කරගන්න කොහොමද කියලා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ watermark එක off කරොත් එහෙම ඔයාලට watermark එක නැතුව තමයි ඔයාගේ වීඩියෝ එක generate වෙන්නේ. ඉතින් මේ විදිහට පොඩි වෙලාවක් අපි ඉන්න ඕනේ අපේ වීඩියෝ එක generate වෙනකම්. ඉතින් මේ විදිහට වීඩියෝ එක generate වුණාට පස්සේ ඔයාට preview එකක් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ වීඩියෝ එක generate වෙලා තියෙන්නේ මට ඕන විදිහටද කියලා මම පොඩ්ඩක් play කරලා බලනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට play කරලා බලන්න. එතකොට මට මෙතනදී මට දකින්න ලැබිච්ච දෙයක් තමයි මට අවශ්‍ය කරන වීඩියෝ එක නෙමෙයි මෙතන generate වෙලා තියෙන්නේ. කියන්නේ concept එක වුණාට මට ඕනේ style එකෙන් මේක generate වෙලා නැහැ. ඉතින් මං විශේෂයෙන්ම මේ වීඩියෝ එක හදනකොට මේ ප්‍රශ්නේ ඔයාටත් එන්න පුළුවන් නිසා මම මේ error එකත් එක්කම මං ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අරගෙන එන්නේ. ඔයාලත් මේ විදිහට වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපි manual මේ විදිහට prompt එකක් generate කරලා වීඩියෝ එක හැදුවට පස්සේ මේ විදිහට ඔයාට වරදින්න පුළුවන්. එහෙම වැරදුනාට පස්සේ ඔයා බය වෙන්න එපා. ඔයාට තියෙන්නේ ආයෙත් ChatGPT එකට ගිහිල්ලා කියන්න මට අවශ්‍ය කරන ඒ ස්ටයිල් එකෙන් ඕන විදිහට ඒ මං ජෙනරේට් කරගත්ත ඉමේජ් එකම ඇනිමේට් වෙන්නයි ඕනේ මට. එහෙම නැතුව මෙතන ඉමේජ් එක අරගෙන වීඩියෝ එක වෙනත් විදිහට ඇනිමේට් වෙන්න අවශ්‍ය නැහැ කියන එක මට කියන්න ඕනේ. ඉතින් මං මේ විදිහට නැවතත් මට ඕනේ ස්ටයිල් එකෙන්ම ඉමේජ් එක ඇනිමේට් වෙන්න ඕනේ. ඒකට අදාළ මට prompt එක දෙන්න කියන එක මම ChatGPT එකට ගිහිල්ලා කියනවා. එතකොට මට ChatGPT එකෙන් නැවතත් මට අවශ්‍ය කරන prompt එක එයා හදලා දෙනවා. ඉතින් මම මේ prompt එක අරගෙන ගිහිල්ලා නැවතත් මට පුළුවන් වීඩියෝ එකක් හදාගන්න. ඉතින් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියන එක. ඉතින් මම මේ errors එක්කම ඔයාලට මේ වීඩියෝ එක කපන්න නැතුව අරගෙන එන්නේ. ඔයාටත් මේ වගේ ප්‍රශ්නයක් වුණාම මුහුණ දෙන්න ඕන විදිහ මෙන්න මේකයි. ඒ කියන්නේ අපි යන තනි chat එක ඇතුළෙම අපිට පුළුවන් අපේ අවශ්‍ය විදිහට වීඩියෝ එක එනකන් ඒ කියන්නේ image එක generate වෙනකන් එහෙම නැත්නම් වීඩියෝ prompt එකේ ප්‍රශ්නයක් තිබ්බොත් අපිට ඒකත් ඒ chat එක ඇතුළෙම පහලට chat කරලා අපිට නැවත අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ පුළුවන් කියන එක තමයි මට කියන්න ඕනේ වෙන්නේ. නැත්තම් මට පුළුවන් ඔයාට මේ error එක නැතුව smoothly වීඩියෝ එක ඔයාට අරගෙන එන්න. එහෙම කරන්නේ නැතුව මම ඔයාට අරගෙන ආවේ. මේ error එක ඔයාට ආවොත් ඔයාටත් මේ විදිහට නැවත ඔයාට වීඩියෝ prompt එක ඉල්ලගෙන මේ විදිහට generate කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ආයෙත් අර විදිහට settings ටික හදලා වීඩියෝ එක ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා එන්නේ කියන එක. ඉතින් මේ විදිහට අපි ජෙනරේට් කරගත්ත ඊළඟ ක්ලිප් එකේදී ප්‍රශ්නයක් නැති නිසා මම මේක ප්‍රිවියු එකක් බලලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගනිද්දී quality එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේක 1080p වලින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක 4K quality එකෙන් upscale කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම CapCut එකෙන් තමයි edit කරන්නේ. ඉතින් CapCut එකට මේ clip එක
අරගෙන ඇවිල්ලා මට අවශ්‍ය විදිහට මම එඩිට් කරගන්නවා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් මේක එඩිට් කරනකොට මොනවද අපි කොහොමද එඩිට් කරන්න ඕනේ? ඊට පස්සේ මොනවද මේකට ටෙක්ස්ට් ලේඅවුට් මොන හරි දාන්න ඕනද එහෙම කියලා. ඉතින් ඒ වගේ දේවලුත් අපිට කරගන්න පුළුවන් chat GPT එක හරහාම. ඉතින් මම මේකට ක්ලිප් එක එඩිට් කරනකොට මට අවශ්‍ය වෙනවා ටෙක්ස්ට් ලේඅවුට් කීපයක්. ඉතින් මම මේක ඉමෝෂනල් විදිහට තමයි මේ වීඩියෝ ක්ලිප් එක ජෙනරේට් කරන්නේ. ඉතින් 10 සෙකන්ඩ් පොඩි ක්ලිප් එකක්. ඉතින් මේක ඉමෝෂනල් බව තවත් වැඩි වෙන්න 3 seconds hook එකක් එක්ක මම ඉමෝෂනල් ටෙක්ස්ට් ලේඅවුට් එකක් මම මේකට ඇප්ලයි කරනවා. ඉතින් මම ඒකත් chat GPT එක හරහාම ටෙක්ස්ට් ලේඅවුට් කීපයක් ඉල්ල ගන්නවා. එතනදී මට අවශ්‍ය ලේඅවුට් එක මම තෝරගෙන මම ඒක ක්ලිප් එකට ඇප්ලයි කරනවා. විශේෂයෙන්ම වීඩියෝ එකක් ක්‍රියේට් වෙනකොට ඔයා දැනගෙන ඉන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ ක්ලිප් එකේ first 3 second most important. ඒක ගැන ඔයා ගොඩාක් හිතන්න ඕනේ, ගොඩාක් කල්පනා කරලා තමයි ඔයාගේ ක්ලිප් එක ක්‍රියේට් කරන්න ඕනේ. ඉතින් first 3 second අනිවාර්යයෙන්ම viewer attractive වෙන විදිහට තමයි ඔයාගේ ක්ලිප් එක හැදෙන්න ඕනේ. මොකද ඒතනදී තමයි ඔයාගේ ක්ලිප් එක ඉවර වෙනකම්ම බලනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ වීඩියෝ පැත්තෙන් ඔයාගේ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන කෙනෙක් නම්. ඉතින් ඒක විශේෂයෙන්ම මම ඔයාලට මතක් කරනවා ඒක ගැන තවත් ස්ටඩි කරන්න. අවසානයේ ඔයාගේ වීඩියෝ ක්ලිප් එක ඔයාගේ කන්ටෙන්ට් එක විවර්ට ඇට්‍රැක්ටිව් වෙන විදිහට හයි ක්වොලිටි විදිහට වීඩියෝ එක කරන්න. ඒක සාමාන්‍යයෙන් 10 සෙකන්ඩ් වීඩියෝ එකක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ස්ටාර්ටින් එක නිසා සාමාන්‍ය CM tool එක ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඊට වඩා long videos කරන්න. එතකොට earnings හැදෙන නිසා. හැබැයි අපිට CM tool එක ගන්නකම් 10 second video clip එකෙන් අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ clip එක, මගේ 10 second video clip එක මේ විදිහට මම create කරගන්නවා. ඉතින් මේ විදිහට මගේ clip එක මම හදාගන්නවා. හදාගෙන මම CapCut එකෙන්ම export කරගන්නවා. මේ විදිහට මගේ වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේක 10 second වීඩියෝ ක්ලිප් එකක්. දැන් ඊළඟට අපි හදාගත්ත වීඩියෝ එක අපේ page එකට අපි අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම page එකට අප්ලෝඩ් කරන්න කලින් ChatGPT එකේ අපි open කරපු chat එකේම මට අවශ්‍ය title එක, description එක, tags ටික ඔක්කොම මම ChatGPT එකෙන්ම ඉල්ල ගන්නවා මේ විදිහට. ඉතින් ඔයාටත් පුළුවන් මේ තනි chat එකේම මේ ටික මේ විදිහටම ඉල්ල ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා වීඩියෝ එකට ගැලපෙනම විදිහට ඔයා මේක කස්ටමයිස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ page එකට ගිහිල්ලා අපි හදාගත්ත වීඩියෝ ක්ලිප් එක මේ විදිහට අප්ලෝඩ් කරමු. ඉතින් මම මෙතන create reel කියන එක බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපේ page එකට reel එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම මේ විදිහට අපි හදාගත්ත reel එක, අපි හදාගත්ත වීඩියෝ එක අපේ page එකට මේ විදිහට අප්ලෝඩ් කරනවා. ඉතින් අප්ලෝඩ් කරාට පස්සේ ඔයා හදාගත්ත title එක, description එක, tags ටික මේ විදිහට අපිට මෙතෙන්ට දෙන්න පුළුවන්. මතක තියාගන්න මෙතන tags දෙනකොට අවශ්‍ය tags විතරක් දෙන්න. සාමාන්‍යයෙන් tags 6ක් හෝ 7ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයා දෙන්න ඕනේ. ඉතින් ඔයාට අවශ්‍යම ගැලපෙන tags ටික විතරක් මෙතෙන්ට දෙන්න. title එකයි description එකයි මේ විදිහට ගොඩක් විශාලව නැතුව සාමාන්‍ය ප්‍රමාණය මේ විදිහට දාලා අපි අපේ ක්ලිප් එක මේ විදිහට අප්ලෝඩ් වෙන්න දෙනවා. ඉතින් මෙහෙම අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් thumbnail එකක් සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ වීඩියෝ එක ප්‍රිවිව් එකක් විදිහට පෙන්වන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ වීඩියෝ එක කවුරු හරි බලනකොට එයාට පෙන්නන ෆස්ට් ෆ්‍රේම් එක විදිහට ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා දාලා තියෙන වීඩියෝ එකේම ෆ්‍රේම් එකක් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඔයා සිලෙක්ට් කරගත්තොත් ඔයාට පුළුවන් ඒක අප්ලෝඩ් කරන්න. නැත්නම් ඔයාට මෙතන වෙනම ෆ්‍රේම් එකක් thumbnail එකක් විදිහට හදාගෙන ඔයාට පුළුවන් ඒ thumbnail එක වෙනම අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට මම කරන්නේ මම මේ විදිහට ක්ලිප් එකෙන්ම අරගෙන මම මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙතන background music එකක් මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් දැන් දැනට අපි CapCut එකේ මේ වීඩියෝ එක එඩිට් කරපු නිසා මට background music එකක් දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයා මෙතන ඔයාගේ ක්ලිප් එකේ background music එකක් නැත්තම් ඔයාට පුළුවන් මෙතනදී music එකක් සිලෙක්ට් කරගෙන මේකට දෙන්න. ඉතින් ඊට පස්සේ මම එතනින් next වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙතන අපි මේ අප්ලෝඩ් කරන වීඩියෝ එක ස්ටෝරි වලට ස්ටෝරි එකක් විදිහට ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් ස්ටෝරි එකක් විදිහට ෂෙයා කරනවා නම් ඔයා මෙන්න මේ ටික් එක දෙන්න ඕනේ. ඉතින් මෙතන always share කියන එක දුන්නොත් ඒක default share එකක් විදිහට වැටෙනවා. ඉතින් මම always කියන එක දෙන්නේ නැහැ. මම මෙතන share story කියන එක විතර මට මේ clip එක විතරක් අවශ්‍ය නිසා මම මේක විතරක් select කරගන්නවා. ඊට පස්සේ මම confirm කියන එක දීලා ඉස්සරහට යනවා.
ඊට පස්සේ වැදගත්ම දෙයක් තියෙනවා දැන් අපේ ක්ලිප් එක අපි අප්ලෝඩ් කරන්න ඕනේ මොන ටයිම් එකටද? ඉතින් මම ටාගට් කරන්නේ USA ඔඩියන්ස් එක. එතකොට මට අවශ්‍ය වෙන්නේ USA ටයිම් එක. ඉතින් USA ටයිම් එක අපි හොයාගන්නේ කොහොමද? දැන් මම මේ අප්ලෝඩ් කරන ඇඩ්මින් ඉන්නේ ලංකාවේ. ඒතර ලංකාවේ ඇඩ්මින්ගෙන් තමයි මම මේ පේජ් එකට මේ පෝස්ට් එක අප්ලෝඩ් කරන්නේ. එතකොට අපිට මේ ටයිම් එක කන්වර්ට් කරගන්න වෙනවා. අපේ ලංකාවේ ටයිම් එකයි USA මට අවශ්‍ය නිව්යෝක් වල ටයිම් එක. ඒතර නිව්යෝක් වල ටයිම් එකයි කන්වර්ට් කරගන්න කන්වර්ට් එකක් අවශ්‍ය වෙනවා. ටයිම් කන්වර්ට් එකක්. ඉතින් ඒක ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා හොයාගන්න. මෙන්න මේ විදිහට මෙන්න මේ ටයිම් කන්වර්ට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ලංකාවේ දැන් තියෙන වෙලාවයි USA ටයිම් එකයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මට අවශ්‍ය වෙන්නේ මේක නිව්යෝක් ටයිම් එකෙන් දවල් 1ට මේ ක්ලිප් එක අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ නිසා මට පුළුවන් මෙතන වෙලාව බලාගෙන අපේ ලංකාවේ ටයිම් එකෙන් මේ ක්ලිප් එක මට පුළුවන් ෂෙඩියුල් කරන්න. ඉතින් ඔයාලට තේරුණා කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ කියන්නේ දැන් මට ලංකාවේ දැන් තියෙන ටයිම් එකෙන් මට පුළුවන් දැන් තියෙන ටයිම් එකයි US ටයිම් එකයි මට මේ කන්වර්ට් එකෙන් බලාගෙන ඒ ටයිම් එකට මෙතනින් හදාගෙන ඔයාලට ඒ අවශ්‍ය ටයිම් එක සිලෙක්ට් කරගෙන ඒ ටයිම් එකට ඔයාගේ ක්ලිප් එක හෝ පෝස්ට් එක ෂෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ටයිම් එක හොයාගත්තට පස්සේ ෂෙඩියුල් කරනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට ෂෙඩියුල් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙටා බිස්නස් සූට් එකට ගිහිල්ලා ඔයාගේ පෝස්ට් එක හරියට පෝස්ට් වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් තවත් පෝස්ට් ඔයාලට ෂෙඩියුල් කරන්න. ඉතින් මේ විදිහට වීඩියෝ පැත්තෙන් කරනවා නම් වීඩියෝ ෂෙඩියුල් කරන්න පුළුවන්. ඒ වගේම පෝස්ට් ඕන නම් පෝස්ට් ෂෙඩියුල් කරන්න පුළුවන්. නැත්නම් ටෙක්ස්ට් ෂෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් මේ මික්ස් එකේ ඔයාලට මේ හැමදේම ෂෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පළවෙනි වීඩියෝ එක පළවෙනි රීල් එක විදිහට මම මගේ පේජ් එකට මේ විදිහට අප්ලෝඩ් කරනවා. ඉතින් නිච් එකක් තෝරගෙන ඔයාලට ඔයාගේ කන්ටෙන්ට් එක හදන විදිහ ChatGPT යූස් කරලා හදන විදිහ ඉතාම සරලව හැම දෙයක්ම මම කතා කරා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙතනදිත් ඔයාලට යම් කිසි දෙයක් තේරුම් නැත්නම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ කමෙන්ට් එක දාන්න. මම අනිවාර්යෙන් මේක බලනවා. අනිවාර්යෙන් මේකට රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මගේ කන්සල්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් ඔයා කැමති නම් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. මගේ WhatsApp link එක තියෙනවා. ඉතින් WhatsApp link එකට ඔයා මැසේජ් එකක් දාන්න. මුලින් ඉඳලම මීටත් සරලව ඔයාලට දැනගන්න අවශ්‍ය දේවල් මම කියලා දෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ පේජ් එක ඔයාලට පේනවා. ඉතින් මේ පේජ් එකට content monetization tool එක තාම ඇවිල්ලා නැහැ. අලුතෙන් අපි හදපු පේජ් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මාත් එක්කම මේ පේජ් එක build කරගෙන යනවා වගේම ඔයාගේ පේජ් එකටත් CM tool එක ගන්නකම් මේ විදිහට පෝස්ට් අප්ලෝඩ් කරගෙන යන්න. ඉතින් මම ඔයාලට අප්ඩේට් එකක් අරන් එන්නම්. ඒ වගේම Mr. Brother මගේ Facebook page එකෙත් මම අප්ඩේට් කරනවා. ඉතින් ඒකෙත් ඔයාලට ගොඩක් දේවල් දැනුම එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මගේ WhatsApp group එකටත් එකතු වෙන්න. WhatsApp group එකෙත් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් දැනට earn කරගෙන යන අය ඉන්නවා. ඉතින් ඒ වගේම ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ගේ pages grow කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම ඔයාලට ආරාධනා කරනවා කැමති නම් මගේ group එකටත් එකතු වෙන්න කියලා. ඉතින් මේ වගේ ඔයාලට criteria based ඇවිල්ලා තියෙනවා නම් ඔයාගේ page එකේ දැනට ඉතින් මේ criterias complete කරන්න ඕනේ. ඉතින් මෙතන criteria එකක් දුන්නට මේක දැනට වළංගු වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන followers 10000ක් ඕනේ කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් මෙතන criteria එක පෙන්නුවට තාම මේක invitation based තියෙන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔයා හරියට වැඩ ටික කරගෙන යනවා නම් ඔයාට CM tool එක followers 1000ක් හිටියත් CM tool එක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේ දේවල් හරියට ඉගෙනගෙන හරියට දැනගෙන වැඩ ටික කරගෙන යන්න අනිවාර්යයෙන්ම ඔයාලට SL Mr. Brother YouTube channel එකෙන් support එක දෙනවා. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.